දිත්ව කුණාටුව නම් ඉවරයි. ඒත් ඒ කුණාටුව අපේ ජීවිතවලට අරගෙන ආපු කරදර තාම ඉවර වෙලා නැහැ. වතුර බැහැලා ගිය පැතිවල මිනිස්සු එයාලා අමාරුවෙන් හරි හම්බ කරගෙන ගොඩනගාගත්තු ගෙවල් දොරවල් දිහා ආයෙත් ගිහිල්ලා බලන්නේ මේ දේවල් ආයෙත් කොතනින් කොහොම පටන් ගන්න වේද කියලා හිතේ තියෙන දෙකිටියා. ඔව් ගොඩාක් අයට ජීවිතය අලුතෙන්ම පටන් ගන්නවා. ජීවිත කාලෙම ගොඩනගාගත්ත දේවල් මහා ජලකඳකට ගහගෙන ගියාට පස්සේ අපිට වැටෙන්නේ. අපි නැගිටිනවා. අපේ හයිය රටට ඕන වෙලාවක් මේ. කුණාටුව නිසා විපතටපත් ජනතාවට තාමත් අපේ උදව්ව අවශ්‍යයි. පසුගිය දවසක සිරෝන් ෆර්නිචර් අපි අපේම ශක්තියෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විපතටපත් වුණු අපේම ජනතාවට වියලි ආහාර සහ බඩුමලු බෙදලා දෙන්න කටයුතු කරා. ඉතින් මෙතනින් නොනවතුණු අපි ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් තවමත් දිවාරය බයම් නැතුව ඉටු කරා. මේ වෙනකොට රටේ 4 දෙසින් මිනිසුන් එක්රොක් වෙනවා මේ ව්‍යසනයේ නිසා අසරණ අපේම ජනතාව වෙනුවෙන් උපකාර කරන්න. ඒ වගේම සිලෝන් ෆර්නිචර් අපි තීරණය කරා හානි වුණු නිවාස 100කට අපි ගානේ අලුතෙන්ම ෆර්නිචර් එකක් දෙන්න. අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කරන කෙනෙක්ට ඒකත් පොඩි හරි උදව්වක් වෙන්න. තවද විපතටපත් අපේ පාරිභෝගිකයන්ට රෙපෙයාර් කරන්න පුළුවන් මට්ටමේ තියෙන ෆර්නිචර්ස් අපි නොමිලේම රෙපෙයාර් කරලා දෙනවා. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නම් ඒ එකකට ගැලපෙන අපි ළඟ තියෙන අලුත් ෆර්නිචර් එකක් අපි දෙනවා. ඒ තමයි අපි තරුණ ආයතනයක් විදිහට කරන දේවල්. මේ විතරක් නෙමෙයි. මේ මොහොත වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේවල් අපි කරනවා. අපි මේවා කියන්නේ මේ වෙලාවේ පුළුවන් හැමෝම එකතු වෙයි කියන විශ්වාසයෙන්. මිනිස්සු හැමෝම නැගිටින්න ඕන රටක් විදිහට. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් පුංචි දේ මේ වෙලාවේ රටට මහ මෙරක්. අපි මේ රට ආයෙත් නැගිටවමු. ආයෙත් ගොඩනගමු.